කවදා හරි හිතලා තියෙනවද අපිව මේ හැම තත්පරෙම ජීවත් කරවන අපේ මුළු ඇඟටම ශක්තිය දෙන ඒ බලය එන්නේ කොහෙන්ද කියා? හොඳයි. අද අපි යන්න හදන්නේ හරියට මේක හොයාගෙන යන ගමනක්. අපේ ශරීරයේ තියෙන ඒ පුදුමාකාර එන්ජින, ඒ කියන්නේ හදවත ඇතුළට යන විශේෂ චාරිකාවක්. පොඩක් හිතන්නකෝ. අපි ගන්න හැම හුස්මකටම, හිතන හැම සිතුවිල්ලකටම, තියෙන හැම අඩියකටම මේ හැම දෙයකටම ඕන කරන බලය දෙන්නේ මොකක්ද? උත්තරේ තියෙන්නේ අපේ පපුව ඇතුළෙමයි. එක තත්පරයක්වත් නොනවති වැඩ කරන අර පුදුම ඉන්ද්‍රිය ඇතුළේ. ඔව්, ඒ තමයි මේ නොනවතින එන්ජින්ම. අපි ඉපදුන දවසේ ඉඳන් මැරෙනකම්ම එකම එක තත්පරයක්වත් විවේකයක් ගන්නෙ නැතුව වැඩ කරන අපේ ඇඟේ තියෙන බලවත්ම පේශිය. ඒ තමයි අපේ හදවත. හොඳයි එහෙනම් අපේ මේ ගමනේ පළවෙනි නැවතුමෙන් අපි බලමු හදවත අපේ ශරීරයේ එන්ජින් විදිහට වැඩ කරන්නේ කොහොමද කියලා. ඒකේ තියෙන බලයයි මූලිකම කාර්යයයි මොකක්ද කියලා. හරි. දැන් අපි මේ එන්ජින් මේ එළියෙන් ඇතුළට යන්නයි හදන්නේ. හිතන්නකෝ මේක කාමර 4ක් තියෙන ගෙයක් වගේ කියලා. අපි දැන් බලමු මේ නිවහනේ සැකස්ම කොහොමද කියලා. එළියෙන් බලනකොට හදවත පේන්නේ නිකම් ශක්තිමත් මස් පිඬුවක් වගේ නේද? හැබැයි ඒක ඇතුළට එබෙලා බැලුවම තමයි පේන්නේ ඇතුලේ සැඟවිලා තියෙන ඉංජිනේරු ආශ්චර්යය. ඒ කියන්නේ එකිනෙකට වෙනස් ජීවිතේට නැතුවම බැරි වැඩ කොටසක් කරන කුටීර 4කින් හැදුණු ගෙයක්. එහෙනම් අපි බලමු මේ ගෙදර කාමර 4 වැඩ ටික. මුලින්ම දකුණු කාර්නිකාව. හිතන්නකෝ මේක තමයි ගෙදර සාලේ කියලා. ඇඟවටේම ගිහින් යන ලේ මුලින්ම ඇතුල් වෙන්නේ මෙතනට. ඊට පස්සේ දකුණු කෝෂිකාව. ඒ ලේ අරගෙන යවනවා සර්විස් ස්ටේෂන් එකට. ඒ කියන්නේ පෙනහළු වලට ඔක්සිජන් පුරව ගන්න. ඔක්සිජන් පුරවගෙන නැවුම් මුණු ලේ එන්නේ වම් කාර්නිකාවට. අන්තිමට මේ ගෙදර තියෙන බලවත්ම කාමරයේ වම් කෝෂිකාව තමයි මේ ජීවේදන ලේ මුළු ශරීරයටම පොම් කරලා යවන්නේ. හරි. එහෙනම් ඊළඟට මොකද වෙන්නේ? අපි දැන් ඒක ලේ බිඳුවක ගමන පස්සෙන් පන්නගෙන යමු. ඒක හදවත හරහා සම්පූර්ණ ගමනක් යන්නේ කොහොමද කියලා බලන්න. මේ ගමන හරිම පිළිවෙලයි. බලන්නකෝ මුලින්ම ඇඟේ වැඩ කරලා ඉවර වුණු ඔක්සිජන් අඩු වෙච්ච ලේ ටික දකුණු කර්ණිකාවට එකතු වෙනවා. එතනින් යනවා දකුණු කෝෂිකාවට. දකුණු කෝෂිකාවෙන් ඒ ලේ ටික කෙලින්ම යවනවා පෙනහළු වලට ඔක්සිජන් පුරව ගන්න. හොඳට ඔක්සිජන් පුරවගත්ත නැවුම් ලේ ආයත් හදවතේ වම් පැත්තට. ඒ කියන්නේ වම් කර්ණිකාවට එනවා. එතනින් වම් කෝෂිකාවට ගිහින් අන්තිමට වම් කෝෂිකාවෙන් තමයි මේ ජීවය දෙනලේ මුළු ඇඟ පුරාම බෙදලා හරින්නේ. මේ බලන්නකෝ රූප සටහන. මේ ඊතල වලින් පෙන්නන විදිහට මේ ගමන යන්නේ එක දිශාවකට විතරයි. ආපහු හැරෙන්න බෑ. මොකද ලේ ආපස්සට ගලන එක නවත්තන්න හරියට එක පැත්තකට විතරක් කැරෙන දොරටු වගේ වැඩ කරන බලවත් කපාට පද්ධතියක් හදවත ඇතුලේ තියෙනවා. ඉතින් හිතන්න හදවත කියන්නේ එකම වෙලාවේ එකිනෙකට වෙනස් ගමන් වාර දෙකක් පාලනය කරන කන්ට්‍රෝල් රූම් එකක් වගේ. එකක් තමයි පුපුෂීය පරිපතය. ඒ කියන්නේ හදවතේ ඉඳන් පෙනහළු වලට ගිහින් ඔක්සිජන් අරගෙන ආපහු වෙන කෙටි ගමන. අනෙත් එක තමයි දෛහික පරිපතය. ඒ කියන්නේ අරගෙන ආපු ඔක්සිජන් මුළු ශරීරයටම බෙදලා දීලා ආපහු හදවතට එන දිග ගමන. අතරම හරිම කාර්යක්ෂමයි නේද? හොඳයි. අපි මෙච්චර වෙලා කතා කළේ හදවතේ තියෙන ප්ලම්බින් සිස්ටම් එක ගැනනේ. ඒ කියන්නේ ලේ ගලන විදිය ගැන. ඒත් මේ පොම්පය වැඩ කරවන්නේ මොකද්ද? දැන් අපි බලන්න යන්නේ ඒ හැමදේම පාලනය කරන අපේ ඇහැට නොපෙනෙන ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක ගැන. හදවතේ හැම ගැස්මක්ම පටන් ගන්න පුංචි විදුලි පුලිංගුවකින්. මේ පුලිංගුව හදන තැන තමයි SA ගැටය. එහෙම නැත්නම් සයිනෝකානියාක ගැටය. හරියට වාහනයක් ස්ටාර්ට් කරන ස්පාර්ක් ප්ලග් එක වගේ හදවතට ගැහෙන්න කියලා පළවෙනි සංඥාව දෙන්නේ මෙතනින්. හරි. එසේ ගැටින් යන අර විදුලි සංඥාව ඊළඟට යන්නේ AV ගැටියට. ඒ කියන්නේ කර්ණිකා කෝෂිකා ගැටයට. මේක හරියට රිලේ ස්ටේෂන් එකක් වගේ. මෙතනදී හරිම වැදගත් දෙයක් වෙනවා. ඒ තමයි ඒ සංඥාව පොඩ්ඩක් පරක්කු කරන එක. ඇයි එම කරන්නේ? එතකොට තමයි කර්ණිකා මුලින් සංකෝචනය වෙලා ඊට පස්සේ හරියටම වෙලාවට කෝෂිකා සංකෝචනය වෙන්නේ. ඒ පිළිවෙල හරිම වැදගත්. හොඳයි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ ගමනේ අන්තිම කොටසට. අපි දැන් බලමු මේ විදුලි පුලිංගුව ඇති කරන රිද්මය අපිට කොහොමද කියවන්න පුළුවන් මැනගන්න පුළුවන් කියලා. හදවත ඇතුලේ වෙන මේ විදුලි ක්‍රියාකාරකම් අපිට පුරොන් කඩදාසියක් උඩ සටහන් කරගන්න. අපි කවුරුත් දන්න ECG එක. ඒ කියන්නේ විද්‍යුත් හෘද රේඛානේ කියන්නේ අන්න ඒකද තමයි. මේ දඟර ගැහුණු රේඛාව හරියට හදවතේ භාෂාව වගේ. බලන්නකෝ පීතරංගය කියන්නේ කර්ණිකා සංකෝචනය වෙන එක. QRS කියන ලොකු කන්දෙන් පෙන්වන්නේ කෝෂිකාවල බලවත් සංකෝචනය.
අන්තිමට තියෙන ටී තරංගෙන් පෙන්වන්නේ කෝෂිකා ටිකක් විවේකාරන් ඊළඟ ගැස්මට සූදානම් වෙන එක. හැම ගැස්මක්ම සම්පූර්ණ කතාවක් කියනවා. ඉතින් මේ අපි කතා කරපු සම්පූර්ණ ක්‍රියාවලියේම අවසාන අපිට අතට අල්ලලා මැනගන්න පුළුවන් ප්‍රතිඵලය මොකද්ද? ඒ තමයි රුධිර පීඩනය. 120ට 80 වගේ අගයක් තමයි නිරෝගී මට්ටමක් විදියට සලකන්නේ. සරලවම කිව්වොත් මේකෙන් මනින්නේ හදවත පම්ප් කරන ලේ දමනිවල බිත්තිවලට කොච්චර බලයක් යොදනවද කියන එකයි. එහෙනම් ඊළඟ වතාවේ පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්න වෙලාවක පපුවට අත තියලා ඒ ගැස්මට සවන් දීලා බලන්න. දවසකට ලක්ෂ වාරයකටත් වඩා එකම තත්පරයක්වත් නිවාඩු ගන්නෙ නැතුව ඒක වැඩ කරනවා. ඉතින් හිතන්න මේ නොනවතින එන්ජින් වලට කොහොමද මෙච්චර ඔරොත්තු දීමේ හැකියාවක් ලැබිලා තියෙන්නේ? ඒක ඇත්තටම අපි හැමෝටම උරුම වෙච්ච පුදුමාකාර ඉංජිනේරු ආශ්චර්යයක්.